ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව යටතේ 3 වන වසර ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ පරිපාලන නීතිය සම්බන්ධයෙන් මෙම වීඩියෝ එක සිදු කරන්නේ අධිකරණ විමර්ශනය සඳහා පවතින සීමා කියන කොටස. ඒ යටතේ මම අවසාන වශයෙන් ඉදිරිපත් කරන ලද වීඩියෝ එක වෙන්න පුළුවන් අධිකරණ විමර්ශනය සඳහා පවතින සීමා. මම ඒ යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධිකරණ සීමා කිරීම සම්බන්ධ වන අර්ථ නිරූපණය සහ ඒ සීමා කිරීමේ ක්‍රම මොනවාද යන්නයි. එහිදී වක්‍රාකාරයෙන් අධිකරණ බලය සීමා කිරීම සහ ඍජු ලෙස සීමා කිරීම කියන කරුණු දෙක යටතේ තමයි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටමත් කෙටි කොටසක්. නමුත් මේ සම්බන්ධව යම්කිසි වැදගත්කමක් පවතිනවා. ඒ නිසා තමයි මේ පාඩම් කොටස මම ඉදිරිපත් කරන්නේ. ඒ යටතේ අධිකරණය විධායක පරිපාලන කාර්යයන් වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම අනවශ්‍ය ලෙස විමර්ශනය කිරීමට යාම කියන මේ කරුණ සම්බන්ධයෙන් පරිපාලන කාර්යයන්ට නිතර බාධා එල්ල වෙනවා. මේ වළක්වා ගැනීමට අධිකරණ විමර්ශනයේ බලය සීමා කිරීම සම්බන්ධව ප්‍රතිපාදන හඳුන්වා දීලා තියෙනවා. ඒ සම්බන්ධව අධිකරණ විමර්ශන බලය සීමා කිරීමේ ක්‍රම දෙකක් පවතිනවා. ඒ තමයි වක්‍රාකාරයෙන් අධිකරණ බලය සීමා කිරීම, ඒ වගේම ඍජු ලෙස සීමා කිරීම. වක්‍රාකාරයෙන් අධිකරණ බලය සීමා කිරීම ගැන කතා කරනවා නම් මේ දෙන ලද බලතල පුළුල් වෙනවා නම් මේ අවස්ථාවේදී පරිපාලකයාට තමාට කැමති ආකාරයකට තීරණ ගැනීමට හැකියාවක් තියෙනවා. මේ තීරණ බලාතික්‍රමණයක් කියලා පෙන්වා දීම දුෂ්කරයි. මොකද බලාතික්‍රමණයේ බලතල පුළුල් වෙනවා නම් ඒ පුළුල් අභිමතයක් වෙනකොට අධිකරණ විමර්ශන බලය එහිදී සීමා වෙනවා. එහිදී අමාත්‍යවරයාට උචිත කියලා හැඟෙනවා නම් කොමසාරිස්වරයා සෑහීමකට පත් වෙන්නේ නම් ඒ වගේම අධිකාරියට පෙනී යනවා නම් අමාත්‍යවරයා කල්පනා කරනවා නම් මෙන්න මේ වගේ පුළුල් බලතල තියෙනකොට මෙන්න මේ අවස්ථාවේදී අධිකරණ විමර්ශනය මේ සම්බන්ධයෙන් සීමා සහිත වෙනවා. බ්‍රීන් vs අමල්ගමගේට් ඉංජිනියරිං යුනියන් කියන මේ නඩුව පෙන්වා දෙන්න පුළුවන්. එහිදී දෙනින් සාමිවරයා කියනවා පුළුල් බලතලයක් වුවද නීතියට අනුව යොදාගත යුතුයි. මෙහිදී අදාළ නොවන කරුණු බැහැර කරන්නට පුළුවන්. සිරිවර්ධන vs ලියනගේ නඩුව පෙන්වා දෙනවා. විමල රත්න විනිසුරුතුමා මෙහිදී කියනවා පරිපාලන ආයතන වලට අභිමතානුසාරී වලයක් තියෙනවා නම් මේක නීත්‍යානුකූලව භාවිත කරත් නැද්ද කියන දේ සොයා බැලීමට අධිකරණයට හැකියාවක් පවතිනවා කියලා තීරණය කරනු ලබනවා. අධිකරණ විමර්ශනයේ ඍජු ලෙස සීමා කිරීම සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ පනතෙන් අධිකරණයට ලබා දීලා තියෙන විමර්ශන බලය පැහැදිලි ලෙස ඉවත් කරලා තියෙනවා. ඒදී අමාත්‍යවරයාගේ තීරණය අවසානාත්මක වෙනවා කියලා දක්වලා තියෙනවා නම් මේ කිසිදු අධිකරණයක ප්‍රශ්නගත කළ නොහැකි කියලා තියෙනවා නම් කොමසාරිස්වරයාගේ තීරණය අවසානාත්මකයි. ඒ වගේම අධිකාරිය අභිමතය අධිකරණ විමර්ශනයට ලක් කළ නොහැක. ඒ වගේම අමාත්‍යවරයාගේ තීරණය පනත යටතේ සකසන ලද නීතියක් ලෙස සැකසිය යුතුයි. මෙන්න මේ වගේ අවස්ථාවලදී අධිකරණ විමර්ශනය පැහැදිලි ලෙසම ඍජු ලෙසම ඉවත් කරලා තියෙනවා. 1977 අංක 8 දරන උද්දර්පණ පනතේ 2.4 වගන්ති යටතේ කියනවා අමාත්‍යවරයා කරන නියෝගය අවසානාත්මක වෙනවා කියලා. නමුත් බලාතික්‍රමණයක් සිදු වෙනවා නම් මේ අවසානාත්මක වගන්ති ආරක්ෂාව පරිපාලකයාට ඇතැම් අවස්ථාවලදී හිමි වෙන්නේ නැහැ. R vs ගිල්මෝ කියන නඩුව පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී අවසානාත්මක වගන්තියක් තිබුණද වෛද්‍ය අභියාචන සභාව බලාතික්‍රමණයක් කරපු නිසා සර්ෂියාරාරි ටිටාඥාවක් නිකුත් කිරීමට අධිකරණය විසින් කටයුතු කරනු ලැබුවා. මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් තමයි අධිකරණ බලය සීමා කිරීම සම්බන්ධයෙන් අධිකරණ විමර්ශනය සඳහා පවතින සීමා කියන පාඩම් කොටස යටතේ කතා කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ මේ තියෙන අවසාන වීඩියෝ එක මම වැදගත් කොටස් කීපයක් සම්බන්ධයෙන් පරිපාලන නීතිය යටතේ කතා කරා. ඒ යටතේ විභාගයට හොඳින් මුහුණ දෙන්න ඕගලන්ට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඉදිරියේදී වෙනත් පාඩම් වලින් හමු වෙමු.